Welcome to my YouTube channel. ඉතින් ඔයාලා වෙනද වගේම අදත් එක තුලා ඉන්නේ ඉන්දිවර ටෙක් YouTube channel එකත් එක්කයි. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම ඔයාගේ මූණ දාලා මෙන්න මේ වගේ AI වීඩියෝ හදමුද? ඉතින් අද මම මේ වීඩියෝ ගෙනවාට ඔයාගේ මූණ දාලා AI වීඩියෝ හදන්නේ කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. ඉතින් ඔයා ඉන්දිවර ටෙක් YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එකත් ඕල් කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයා ළඟට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕන ඔයාලට මේකට ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් දැන් බලමු අපි කොහොමද AI වීඩියෝ හදාගන්නේ කියලා. මුලින්ම අපි අපේ මූණ තියෙන AI ෆොටෝ එකක් හදාගන්න ඕන. ඒකට ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ Google app එක ඕපන් කරගන්න. දැන් මෙතන සර්ච් කරගන්න Wix AI කියලා. දැන් මෙතන උඩින්ම ඔයාලට බලා ගන්න පුළුවන් Wix dash එකක් labs Google FX කියලා. මෙන්න මේ උඩින්ම තියෙන link එක click කරන්න. එතකොට ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. දැන් මෙතන පහලින් තියෙන sign in with Google කියන එක click කරන්න. මෙතනින් ඔයාලගේ phone එකේ Gmail account එක select කරන්න එනවා. ඔයාලා කැමති Gmail account එකක් තෝරලා Gmail account එක උඩ touch කරන්න. දැන් මෙතන ඉස්සරහින් වලට බලා ගන්න පුළුවන් කොටු දෙකක්. මේ කොටු දෙක උඩ ටච් කරලා මේ විදිහට හරි සලකුණු දාලා මෙතන පහලින් තියෙන next button එක click කරන්න. දැන් මේ විදිහට පහළට මෙන්න. දැන් මෙතන තියෙන continue කියන එක click කරන්න. දැන් මෙතන පහලින් වලට බලා ගන්න පුළුවන් browser gallery කියලා. මේ browser gallery කියන එක click කරන්න. දැන් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් enter tool කියලා. මේ enter tool කියන එක click කරන්න. එතකොට ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. දැන් මෙතනට අපි අපේ මූණ ගොඩක් පැහැදිලිව පේන ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න ඕන. දැන් මෙතන ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් add image කියලා. මේ add image කියන එක click කරන්න. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් gallery එක icon එකක්. මේ gallery එක icon එක උඩ click කරන්න. මෙතනින් ඔයාලා I agree කියන එක click කරන්න. දැන් මෙතන තියෙන file කියන එක click කරන්න. එතකොට ඔයාලගේ phone එකේ gallery එක මේ විදිහට open වෙනවා. gallery එකෙන් ඔයාලගේ මූණ ගොඩක් පැහැදිලිව පේන ෆොටෝ එකක් තෝරගෙන ඒ ෆොටෝ එක උඩ click කරන්න. එතකොට ඔයාලගේ ෆොටෝ එක මේ වගේ analyze වෙනවා බලා ගන්න පුළුවන්. දැන් මෙහෙම ඇනලයිස් වෙලා ඉවර වුණාට පස්සේ මෙතන උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් කතර සලකුණක්. මේ කතර සලකුණ උඩ ක්ලික් කරන්න. දැන් මෙතන ඔයාගේ ෆොටෝ එක හැදෙන්න ඕන විදිය සිංහලෙන් ටයිප් කරගන්න. මම මෙතන ටයිප් කරගන්නවා මම මෝටර් සයිකලයක් පැදගෙන යන ෆොටෝ එකක් හදලා දෙන්න කියලා. ඔයාලත් මෙතන ඔයාලගේ ෆොටෝ එක හැදෙන්න ඕන විදියට ටයිප් කරගන්න. දැන් මෙතන පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් කොටු සලකුණක්. මේ කොටු සලකුණ උඩ ක්ලික් කරන්න. මෙතනින් ඔයාලගේ ෆොටෝ එක හැදෙන්න ඕන සයිස් එක තෝරගන්න පුළුවන්. ඔයා TikTok වීඩියෝ හදනවා නම් 9:16 සයිස් එකකටත් හදා ගන්න පුළුවන්. YouTube short වීඩියෝ හදනවා නම් 9:16 සයිස් එකකටත් හදා ගන්න පුළුවන්. ඒ වගේම YouTube long වීඩියෝ හදනවා නම් 16:9 සයිස් එකකටත් හදා ගන්න පුළුවන්. ඊට අමතරව 1:1 සයිස් එකකටත් ඔයාලට ෆොටෝ හදා ගන්න පුළුවන්.
මෙතනින් ඔයාලා කැමති සයිස් එකක් තෝරගන්න. මම මෙතනින් 16:9 සයිස් එක තෝරගන්නවා. දැන් මෙතන පහලින් වලට බලා ගන්න පුළුවන් ඊතලයක සලකුණක්. මේ ඊතලය උඩ ක්ලික් කරන්න. එතකොට මේ විදිහට ඔයාලගේ ෆොටෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. දැන් ඔයාලට මෙන්න මේ වගේ අපි කිව්ව විදිහටම ගොඩක් ලස්සනට මූණ ගොඩක් පැහැදිලිව පේන විදිහට මම මෝටර් සයිකලයක් පැදගෙන යන ෆොටෝ දෙකක් හදලා දීලා තියෙනවාට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ AI tool එකෙන් ඔයාලට ෆොටෝ හදන්න ආස හිතෙයි. ඒ තරමට ගොඩක් ලස්සනට මේ AI tool එකෙන් ඔයාලට ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයාලට මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න මේ ෆොටෝ එකට ටච් කරන්න. දැන් ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් අයිකන් එක. මේ ඩවුන්ලෝඩ් අයිකන් එකට ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ ෆෝන් එකේ ගැලරියටම මේ ෆොටෝ එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි තවත් ෆොටෝ එකක් හදාගමු. මේක මේ විදිහට කට් කරලා මම මෙතන ටයිප් කරගන්නවා මම වැවක පීනන ෆොටෝ එකක් හදලා දෙන්න කියලා. දැන් මෙතන පහලින් තියෙන ඊතලේ ක්ලික් කරගමු. දැන් අපි බලමු අපි කිව්ව විදිහට මේ AI ෆොටෝ එක ජෙනරේට් වෙනවද කියලා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සනට මම පීනන ෆොටෝ දෙකක් ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඇත්තටම ෆොටෝ වල ගොඩක් හොඳ ක්වොලිටියක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මම තව ෆොටෝ එකක් හදලා පෙන්නන්නම්. මේක මේ විදිහට කට් කරගන්නවා. දැන් මම මෙතන ටයිප් කරගන්නවා මම හිම කන්දක නගින ෆොටෝ එකක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ මෙතන තියෙන ඊතලෙ ක්ලික් කරගන්නවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සනට මූණ ගොඩක් පැහැදිලිව පේන විදිහට හිම කන්දක නගින ෆොටෝ දෙකක් හදලා දීලා තියෙනවා. ඇත්තට මේ AI tool එකෙන් ගොඩක් ලස්සනට ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන් කියලා ඔයාලට පේන්නේ නැති. ඉතින් දැන් අපි මෙතනින් හොඳම ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගමු. මේ දෙකෙන් මේ ෆොටෝ එක හොඳයි. මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් අයිකන් එක. මේ ඩවුන්ලෝඩ් අයිකන් එකට ක්ලික් කරලා මේ විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේ දෙකෙන් මේක හොඳයි. මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ ෆොටෝ දෙකෙන් මේ ෆොටෝ එක හොඳයි. අපි මේක ඩවුන්ලෝඩ් කරගමු. ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා ඔයාලා මේ සයිට් එකෙන් අයින් වෙන්න. දැන් අපි බලමු කොහොමද AI වීඩියෝ හදාගන්නේ කියලා. දැන් ඔයාලගේ ෆෝන් එකේ Play Store app එක ඕපන් කරගන්න. දැන් මෙතන පහලින් තියෙන search කියන එක ක්ලික් කරන්න. දැන් මෙතන search කරගන්න Grok කියලා. එතකොට ඔයාලට මේ වගේ ඇප් එකක් බලා ගන්න පුළුවන්. මේ ඇප් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මගේ මෙතන ඕපන් කියලා පෙන්නනවා. ඔයාලගේ මෙතන ඩවුන්ලෝඩ් කියලා ඇති. ඒ ඩවුන්ලෝඩ් කියන ක්ලික් කරලා ඔයාලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන ඕපන් කියන ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් මෙතන උඩින්ම තියෙන continue with Google කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ ෆෝන් එකේ Gmail account එකක් සිලෙක්ට් කරන්න එයි. මෙතනින් ඔයාලගේ Gmail account එක උඩ ටච් කරගන්න. දැන් මෙතන පහලින් තියෙන continue කියන ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් මෙතන පහලින් තියෙන create video කියන ක්ලික් කරන්න. දැන් ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන උඩිමුත් අපි හදාගත්ත ෆොටෝ වලට බලා ගන්න පුළුවන්.
මම ඔයාලට කියලා දෙන්නම් ගැලරි එකට ගිහිල්ලා අපි හදාගත්ත ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා AI වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. දැන් මෙතන පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් ගැලරි එක අයිකන් එකක්. මේ ගැලරි එක අයිකන් එකට ක්ලික් කරන්න. දැන් මෙතන තියෙන ෆොටෝ ලයිබ්‍රරි කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ ෆෝන් එකේ ගැලරි එක මේ විදිහට ඕපන් වෙනවා. මෙතනින් අපි කලින් හදාගත්ත ෆොටෝ එකක් උඩ ටච් කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ෆොටෝ එක අප්ලෝඩ් වෙනවා. ඔයාලා එකපාරක් ෆොටෝ එක අප්ලෝඩ් කළාම ෆොටෝ එක අප්ලෝඩ් වුණේ නැත්නම් ආයෙත් පාරක් ගැලරි එකට ගිහිල්ලා ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා ඔටෝමැටිකලි වීඩියෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. දැන් අපි මේ වීඩියෝ එක ප්ලේ කරලා බලමු. ඉතින් බලන්න අපි ඇත්තටම බයික් එකක් පැදගෙන යන විදිහට ගොඩක් ලස්සනට වීඩියෝ එක හදලා දීලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙතන පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් අයිකන් එකක්. මේ ඩවුන්ලෝඩ් අයිකන් එකට ක්ලික් කරලා ඔයාලට මේක ගැලරියටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ වීඩියෝ එක වෙන විදිහකට හදාගන්න අවශ්‍ය නම් මෙතන පහළ ඔයාලා වීඩියෝ එක හැදෙන්න ඕන විදිය සිංහලෙන් ටයිප් කරගන්න. අපි මෙතන ටයිප් කරගමු මම බයික් එක පදිද්දී තවත් වාහන පාර යන විදිහට හදලා දෙන්න කියලා. ඔයාලත් වීඩියෝ එක හැදෙන්න ඕන විදිහට ටයිප් කරගෙන ඉවර වෙලා මෙතන තියෙන ඊතලයේ ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. දැන් අපි මේ වීඩියෝ එක ප්ලේ කරලා බලමු අපි කිව්ව විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවද කියලා. ඉතින් බලන්න අපි කිව්ව විදිහටම වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන විදිය. තව දෙයක් කියන්න ඕන තප්පර 6ක වීඩියෝ එකක් තමයි අපිට මේ AI tool එක හරහා ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ. මේ වීඩියෝ එකත් ඔයාලට මෙතන පහළ තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා ඔයාගේ ගැලරියටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් අපි තවත් වීඩියෝ එකක් හදලා බලමු. මෙතන උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊතලයක්. මේ ඊතලය උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලා කලින් හිටපු ඉන්ටර්ෆේස් එකටම මේ වගේ බැක් වෙනවා. දැන් අපි කලින් වගේම මෙතන පහළ තියෙන ගැලරි අයිකන් එක ක්ලික් කරලා අපි හදාගත්ත ෆොටෝ එකක් අප්ලෝඩ් කරගමු. දැන් අපේ ෆොටෝ එක මේ විදිහට අප්ලෝඩ් වෙනවාට බලා ගන්න පුළුවන්. අපි බලමු මෙයා ඔටෝමැටිකලි හදලා දෙන වීඩියෝ එක මොන වගේද කියලා. වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. අපි දැන් වීඩියෝ එක ප්ලේ කරලා බලමු. ඉතින් බලන්න ඔටෝමැටිකලි ගොඩක් හොඳට අපි ඇත්තටම වැවක පීනෙන විදිහට වීඩියෝ එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට කලින් වගේම මෙතන පහලින් වීඩියෝ එක හැදෙන්න ඕන විදිහට ටයිප් කරලා අපිට අවශ්‍ය විදිහට වීඩියෝ එක හදා ගන්න පුළුවන්. ඇත්තටම මේ AI tool එක හරහා ඔයාලට ගොඩක් ලස්සනට වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකත් මෙතන පහළ තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් අපි තවත් වීඩියෝ එකක් හදලා බලමු. මම කලින් වගේම මෙතන උඩින් තියෙන ඊතලෙ ක්ලික් කරලා මේ විදිහට බැක් වෙනවා. දැන් මෙතනින් අපි කලින් හදාගත්ත ෆොටෝ එක මේ විදිහට අප්ලෝඩ් කරගමු. දැන් බලමු අපි මේ ඔටෝමැටිකලි මොන වගේ වීඩියෝ එකක් ජෙනරේට් කරලා දෙයිද කියලා. වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. අපි මේ වීඩියෝ එක ප්ලේ කරලා බලමු. ඉතින් බලන්න ඔටෝමැටිකලි ගොඩක් හොඳට ඇත්තට මෙහෙම කන්දක නගිනවා වගේ වීඩියෝ එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට කලින් වගේම වීඩියෝ එක වෙන විදිහකට හදාගන්න අවශ්‍ය නම් මෙතන පහලින් ඔයාලට හැදෙන්න ඕන විදිහ ටයිප් කරලා මෙතන තියෙන ඉතලෙ ක්ලික් කළාම අපිට අවශ්‍ය විදිහට වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්.
ඉතින් මේ වීඩියෝ එකත් අපිට මෙතන තියෙන ඩවුන්ලෝඩ් icon එක ක්ලික් කරලා ගැලරි එකටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ AI වීඩියෝ හදන බේසික් තියරි එක. ඔයාලට මේ AI tool එක හරහා සම්පූර්ණයෙන්ම free ඕන තරම් වීඩියෝ හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ AI tool එක හරහා මේ වගේ වීඩියෝ clips හදලා වීඩියෝ editing software එකකට දාලා වීඩියෝ එකතු කරලා short movie එකක් වුණත් හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට AI වීඩියෝ පහසුවෙන් generate කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට ඔයාගේ මූණ දාලා AI වීඩියෝ හදාගන්නේ කොහොමද කියලා තේරුණා කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, තවත් යාළුවෙකුට දැනගන්න share කරන්න. ඒ වගේම මේ සම්බන්ධ ගැටලු මොනවා හරි තියෙනවා නම් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා ඉන්දිවර ටෙක් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයා ළඟට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.